දෙසැම්බර් වල ජනාධිපති කරයි කියන විශ්වාසය මත හිටියා. ඒක නොකරපු නිසා අද මොනතරම් ශෝකයට පත් වුණාද කියනවනම් ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් ගමනේදී යන්නේ ඒ දුකින් නෙමෙයි. ඒ දුකින් යනවනම් කරටනේ ගන්නවනේ මිනිපෙට්ටිය. මේ කොයි විදිහට අල්ලගෙන යන්නේ ජනාධිපති වෙන්න බැරි වුණු ඒ වේදනාව මිනිස්සේ වුණාම ඔය විදිහට කැත වැඩ කරන්න එපා කබීර් හසීම්. කාටවත් ඔය විශ්වාසයක් හිතට ඇති කරලා ඔවුන්ව මේ තත්ත්වයට පත් කරන්න එපා. अस्सलाम वालेकुम අයිබෝන් මම අහමඩ් ෆාරූක්. අද මේ වීඩියෝ එක පාර්ලිමේන්තුව තුළ මහා උජාරුවෙන් කියපු බොරුව එළියට ඇවිල්ලා කියා ගන්න බැරි වුණු ඒ හසීම්ටයි. ඒ කවුද? ඒ තමයි කබීර් හෂීම්. එන්නේ. डिसेंबर වෙනකොට සජිත් මහත්තයා ජනාධිපතිත් කරා. ඇතිනේ ටික දැන් මේගොල්ලෝ ජනාධිපතිතුමාව ගෙදර යවලා දෙසැම්බර් වල ජනාධිපතිවරයෙක්ව ගේනවා කිව්වා. ඒ කාවවත් නෙමෙයි. සජබ නායක සජිත් ප්‍රේමදාසව. සජබ නායක සජිත් ප්‍රේමදාස කොයි වගේ කෙනෙක්ද කියන එක ඇති තරම් අපි වීඩියෝ වලින් ඒ දේවල් ඔක්කොම කියලා ඉවරයි. දැන් මෙයා කියලා තිබ්බේ දෙසැම්බර් වල ගේනවා කියලා. දැන් කබීර් හෂීම් ඔයා මෙන්න මෙහෙමයි කිව්වේ. මතක නැත්තම් පොඩ්ඩක් බලලා ඉන්න කොයත්. මම පොරොන්දු වෙනවා ඩිසෙම්බර් වෙනකොට සජිත් මහත්තයා ජනාධිපතිත් කරා. ඇතිනේ ටික දැන්. නොත්යා රෙඩි වෙලා ඉන්නේ සපත්තු පොලිස් කරගෙන එම රෙඩි වෙලා ඉන්නේ. හෙට වැටේ කියලා. ඉතින් ඔය විදිහට උජාරුවට කතා කරපු ඔයාට එයාව ගේන්න බැරි වුණානේ. එතනින්ම ඔයා කුජීතයි. කබීර් හෂීම් මහත්තයා ඔයා දැන් කරන්න ඕනේ මොකද්ද දන්නවද? මුස්ලිම් වරෙක් හැටියට ඔබ පස්වේල පල්ලියට යනවා නම් අර පංචශීලය රකින්න බෞද්ධයින් වගේ මුසාවාදා දොඩවන්නේ නැතුව. මොකද පංචශීලය රකින්න බෞද්ධයින් මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඕන් සීල රකින්නවා. ඔබ මුස්ලිම් වරයෙක් හැටියටවත් ඒ සීල රකින්නේ නැහැ දේශපාලනයට ඇවිල්ලා. ඒ නිසා මුස්ලිම් කියන නම තියාගෙන විතරක් ඔබතුමා මේ විදිහට දේශපාලනය නිසා නිකන් කුජීත වෙන්න එපා. හරි? ඔයාට ඔයාලගේ නායකයෙක්ව ගේන්න ඕනේ නම් ඒ නායකයව හරියාකාරයෙන් හදලා මේ තියෙන වර්තමාන රජයට වඩා ශක්තිමත් රජයක් ගෙනියන්න පුළුවන් තත්ත්වය කෙනෙක්ව අරන් ඉන්න. ඔය පරණ කේස් ටික ආපහු ගෙනල්ලා දාලා අර පරණ වාහන ටික මොන විදිහට කරලා ගත්තත් අර රනිල් වික්‍රමසිංහත් කිව්වේ පිස්ටන් දෙකක් වැඩ කරන්නේ නැහැ කියලා. මතකයිනේ? අන්න ඒ විදිහට නැතුව හොඳ පිස්ටන් වැඩ කරන අලුත් වාහනයක් ගේන්න ෆීල්ඩ් එකට. එතකොට ඒ වාහනේ නැගලා යන්න පුළුවන්. ඔය පරණ ඒවා ටික දැන් ඔක්කොම පෙන්ෂන් යවලා අයින් කරලා දාන්න. මොකද ඒගොල්ලන් ඇවිල්ලා නිදහසේ ගෙවල් වල ඉන්න ඕනේ කියලා තමයි හැමෝම වගේ අර පහුගිය ඡන්ද වෙලාවේ මතකයි නේද? විශ්‍රාම යවුවා කට්ටියව. ඉතින් ඒ වගේ කට්ටියව නැවතත් අරගෙන එන්න වගේ ඒ වගේවත් ඔයාලා දැන් ආයෙ යෝජනා කරන්න එපා. දෙයියනේ කියලා කරගෙන යන දේවල් ඔක්කොම හොඳයි. ඒ විදිහට කරගෙන යමු. ඔයාට කොන්ද පණක් තිබුණා නම් ජනාධිපතිතුමාත් අභියෝගයක් කරානේ. මෙන්න මෙහෙම. එක മന്ത്രിවරයෙක් කිව්වා ගම්පල 1000ක් මරුණා කියලා. එළියට ගිහිල්ලා කිව්වොත් නඩු දානවා. අද කියන්නේ. එහෙම රටක් කුලප්පු කරන්න බෑ. කුලප්පු කරන්න දෙන්න ඕන. ගම්පල 1000ක් මරුණා කියලා මෙතන නම් කෑ ගහලා කියනකොට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කියන්න පුළුවන්. හැබැයි මොනතරම් ගම්පල ප්‍රදේශ ජීවත් වෙන පුරවැසියෙක් මොකද හිතන්නේ? මොකද කල්පනා කරන්නේ? ඒ වගේම අපි දන්නවා ගම්පල ආශ්‍රිත මුස්ලිම් ජනතා ප්‍රජාවක් හිතන්නේ ඉන්නේ. ඒක කට්ටිය කල්පනා කරන මුස්ලිම් ප්‍රජාවට අඩු සැලකිල්ලක් තියෙන්නේ. පුළුවන් කියන්නේ එළිය කියලා. අන්න ඒවට නම් මේ නීති උපයෝග කරගන්න. ඒ අභියෝගය කරේ ඇයි කියන්නත් ඔය දන්නවනේ. ඔය පාර්ලිමේන්තුව තුල මුසාවාදා දෙඩෙව්වනේ. ඔයාට අමතකයි නම් සමහර ජනතාව දැක්කේ නැත්තම් ඒකත් එක්ක මේක බලලා එන්නකෝ. මලේ ගත්තම ගම්පොල මුළු නගරේම මම හිතන්නේ 1000කට වැඩිය මැරිලා ඇති. මොකද ඔන්න ඕක තමයි කියන්නේ
දෙයක් කියන්නට කලින් අර කියනවනේ පනින්නට පෙර සිතා බලනු කියලා. ඔය පයින්න කලින් සිතා බලන්නෙත් නෑ පැනලා වල ඇතුළට වැටිලා කරවටක් හිර වෙලා ඉන්නකොට තමයි දොඩවන්න හදන්නේ. ඒ නිසා එහෙම නැතුව දෙයියනේ කියලා හොඳ නාමයක් රැකගෙන ඉන්න පක්ෂයේ ඔය ජේෂ්ඨයෙක් කියලා හැමෝම හිතාගෙන ඉන්න පරණ එක්කෙනෙක් හොඳයි කියලා. වැඩක් නෑ. මොකද ඔයගොල්ලෝ ඇවිල්ලා දෙයක් කරා නම් ඒකේ ඇවිල්ලා හොඳ දෙයක් තියෙන්න ඕනේ ජනතාවට ආදර්ශමත් විදිහට ගන්න. ඔය මොකද කිව්වේ පාරක් දැම්මට ඒකත් පොඩ්ඩක් මතක් කරලා ඉන්නකෝ. ඔබතුමන්ලා හිතන්න එපා ලයිට් බල්බ් එකක් දාලා කාපට් පාරට කාපට් ටිකක් තාර දාලා අපිට ඡන්දයක් දිනන්න පුළුවන්. එහෙමනම් ඉතින් හැමදාම ඉන්න ඕනේ අපි බලේ. ලයිට් එකක් දැම්මට ඔය තාර පොඩ්ඩක් දැම්මට ජනතාව දෙන්නේ නැහැ රැවටෙන්නේ. ඒක තමයි ඔයාම කියන්නේ ඒක තමයි. නමුත් මේ රජයෙන් ඇවිල්ලා සද්ද නැතුවගෙන වැඩි ඕනේ නැහැ. ඔයා දන්නවද මේ මිල්කෝ ආයතනය? ඔයගොල්ලන්ගේ කාලේ හැම ඉඳන් විකුණන්න තත් කරලා හැමෝම දෙයක් කරලා ඒ මිල්කෝ ආයතනය අද තත්ත්වයට මොන වගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවද කියන්නේ? ඒ පුංචි වීඩියෝ ක්ලිප් එකක් දැම්මන් පෙන්නන්න. ඒ මේකත් ඇවිල්ලා ඔයාලට බලන්න. අපි හැමෝම දන්නවා මිල්කෝ ආයතනය 2024 තිබුණේ කොහොමද කියන එක. මම ලොකුවට කතා නොකරත් මේ සමස්ත ආයතනයම රුපියල් බිලියන 25ක් වගේ සොච්චන් ගානකට තක්සේරු කරලා ඒක අවුරුදු 10ක නිකන් එහෙම නැත්නම් ග්‍රේස් පීරියඩ් එකක් එක්ක අවුරුදු 99කට මේක විදේශීය සහ දේශීය ආයතනයකට බදු දෙන්න තීරණය කළ තිබුණු ආයතනයක්. මේ ආයතනයේ ණයබර අහස උඩින් තිබුණේ. හැබැයි එහෙම තිබුණු ආයතනයක් අපේ මේ සාමූහික ප්‍රයත්නය ඇතුලේ අපට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ අවුරුද්දේදී අද දවස වෙනකොට එහෙම නැත්නම් දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට රුපියල් බිලියන 19ක පිරිවැටුමක් දක්වා ඉස්සරහට අරගෙන එන්නේ. ඔය විදිහට තව එළියට නොකී ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒ හැම එකක් පිළිබඳවම විස්තර කරන්න කලින් ඔබ දෙසැම්බර් වල ගේනවයි කිව්ව ජනාධිපති ඇඳුම් මහපු ඒ සූට් එක තියෙනවා නම් ඒකට දුම්මල අල්ලලා තියාගන්න කියන්නේ. සාම්බරාණි නෙමෙයි. මොකද දුම්මල අල්ලන්න කිව්වේ වෙන මොකටවත් නෙමෙයි. ඔයා දන්නවා රැයට බය වෙනවනේ. ඒ බය වෙන වෙලාවේදී යක්කු යක්ෂයින් ඔය ගොඩ වෙලා එන්න පුළුවන් ළඟට. ඒ ඔබ බලාපොරොත්තු වෙන ඒ ඇඳුමක් මහගෙන බලාගෙන හිටියා කිව්වේ ඒකට. ඔබමනේ කිව්වේ ඒ දවස්වල නේද? අපේ කෙනා ටිකක් පරක්කු වුණා. ඒ හින්දා අර ගිහිල්ලා අරගත්ත කියලා. අච්චෝ. ඒ බොළඳ කතාව ඔය බොළඳ අදහස් තියෙන නායකයා පිටුපස්සේ ඉන්න හැමෝටම ওই වගේ බොළඳ අදහස් කොහෙන් බිහි වෙනවද කියන ප්‍රශ්නයත් මං සමාජගත කරමින් සමදාස යහතින් සිතමු ඉන්ෂාල්ලා යහපතක්ම වේවි කියා මා නිහඬවනවා. මහමඩ් ෆාරූක්. අස්සලාමු අලයිකුම්. ආයිබෝවන්.